ආයුබෝවන් තෙරුවන් සරණයි. ඖෂධී ජ්‍යොතිෂ නාලිකාව වෙත ඔබ ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබගේ සියලු සිතුම් පැතුම් මිටුවන සියලු කටයුතු කාර්යයන් සඵල කර ගැනීමට ශක්තිය ධෛර්ය වාසනාව ඔබට සියලු ආකාරයෙන්ම ලැබෙන මේ ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද ඔබට සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම එකසිතින් ප්‍රාර්ථනා කරනවා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕන විශේෂී දෙයක් තියෙනවා. මම මේ වීඩියෝ එක තුලින් කතා කරන්නේ 2026 අප්‍රේල් මාසයේ කටක ලග්න හිමි ඔබගේ පොදු මාසික පලාඵල කතනයක් විතරයි. ඔබගේ උපත් කේන්ද්‍රයේ ග්‍රහයන්ගේ බල දුබලතා අනුව ගෙවන දසා ග්‍රහ ගෝචරය ඒ වගේ කරුණු අනුව මෙම පලාඵලය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔබට ආවේනික වූ පලාඵල කතනයක් දැන ගැනීම සඳහා නැත්නම් ඔබට පෞද්ගලික වූ ඔබට සුවිශේෂී වූ පලාඵල කතනයක් දැන ගැනීම සඳහා වෘත්තීය ජ්‍යොතිෂ වේදිකේකු ලවා ඔබගේ ජන්ම පත්‍රය නිවැරදි ආකාරයෙන් පරීක්ෂා කරගන්නා මෙන් මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මතක් කරන්න ඕන සුවිශේෂී දේ තමයි විශ්ව ලග්න කේන්ද්‍රයේ 4 වන රාශිය වන සඳු ග්‍රහයාට පමණක් අයිතිය ඇති එහෙම නැත්නම් ග්‍රහලෝක රැජින ග්‍රහලෝක මවට අයිතිය ඇති කටක ලග්න හිමි ඔබ නිතර ඊතා සාධාරණ වහා සාමකාමී ජීවිතයට කැමති තමාගේ දෙමව්පියන් සහෝදර සහෝදරියන් ඒ වගේම බිරිඳ සාමියා ඇතුළු තමා ආශ්‍රය කරන සියලු මනුෂ්‍යයන් කෙරෙහි මෙන්ම සතුන්ට පවා එකසේ ආදරේ කරුණාව දක්වන ඕනෑම දුකකදී ඉතා ඉක්මනින් නුවණ හිතක් ඇති ඒ වගේම ඉතා සංවේදී ගති පැවතුම් ඇති දුර්දක්නා නුවණක් ඇති ඒ වගේම බොහෝ සිතුම් පැතුම් ඇති චිත්ත ශක්තියෙන් වගේම මනාව වූ පරිකල්පන ශක්තියක් ඇති ඕනෑම වරදකට ඕනෑම සතුටකට පවා ඉක්මනින් සමාව දිය හැකි ඒ සතුරුකම පවා ඉක්මනින් අමතක කළ හැකි අති උතුම් මානුෂීය ගුණ ධර්ම වලින් හෙබි ඔබ කටක ලග්න හිමි ඔබ 2026 අප්‍රේල් මාසයේ හෙවත් අලුත් අවුරුදු මාසය ඔබට ඔබගේ ජීවිතයට අධ්‍යාපනයට රැකියාවට විදේශ ගමන් වලට ආදී ඔබගේ ජීවිතයේ සම්බන්ධ සෑම දෙයක් කෙරෙහි බලපාන ආකාරයෙන්ම වීඩියෝ එක මගින් කෙටියෙන් නමුත් හැකි උපරිම අයුරින් විමසා බලනවා. ඒ වගේ මේ වීඩියෝ එකේ අවසානයේ දක්වා රැඳිලා ඉන්න කියලාත් මතක් කරනවා. මොකද මම වීඩියෝ එකේ අවසානයේ ඔබට අපල ඒ වගේම කරදර බාධක ඒ රාෂ්ට්‍ර කපල තියෙනවා නම් ඒ සඳහා කළ යුතු වත් පිළිවෙත් ඒ වගේම ඒ සඳහා කළ යුතු ශාන්ති කර්ම වැනි ඔබට වටිනා කරුණු කාරණා ඉදිරිපත් කරනවා. ඒ වගේම ඔබගේ ජීවිතයට බොහොම වාසනාවක් හැන්දෙන ඔබගේ ජයාංකය ජය වර්ණය ආදී සුවිශේෂී වූ කරුණු කාරණා බොහොමයක් කතා කරන නිසා වීඩියෝ එක ස්කිප් නොකර නොමිලේ ඔබ වෙත ලැබෙන මෙම දැනුම ඔබ සතු කරගන්නා කියලා මතක් කරන්න කැමතියි. හොඳයි දැන් අපි බලමු 2026 අප්‍රේල් මාසයේ කටක ලග්නයේ ග්‍රහයන්ගේ ග්‍රහ පිහිටීම කොහොමද කියලා. අප්‍රේල් මාසයේ ආරම්භය සමග ඔබගේ ලග්නාධිපති වන සඳු ග්‍රහතුමන් කන්‍යා රාශියේ සිටින අතර දෙවැන්නාධිපති වන රවි ග්‍රහතුමන් ඔබගේ 9 වැන්නේ සිට අප්‍රේල් මාසයේ 14 වන දින මේෂ රාශිය කරා ගමන් ගොස් උච්ච බලයට පත්වන බව සතුටින් මතක් කරන්න කැමතියි. ඒ වගේම බුධ ග්‍රහතුමන් කුම්භ රාශියේ සිට අප්‍රේල් මාසයේ 10 වන දින මීන රාශිය කරා ගමන් කරන අතර කුජ ග්‍රහතුමන් මීන රාශියේ තැන්පත් වී සිටිනවා. ඒ වගේම ගුරු ග්‍රහතුමන් වක්‍ර ගමන අවසන් කර මිථුන රාශිය තුලද සිකුරු ග්‍රහතුමන් මේෂ රාශියේ සිට අප්‍රේල් මාසයේ 19 වන දින වෘෂභ රාශිය කරා ගමන් කරන අතර ශනි ග්‍රහතුමන් මීන රාශිය තුල ගමන් කරනවා. ඒ වගේම රාහු ග්‍රහතුමන් කුම්භ රාශියේ මූල ත්‍රිකෝණ වගේම කේතු ග්‍රහතුමන්ද මූල ත්‍රිකෝණව ඔබගේ දෙවැන්නේ වන සිංහ රාශියද තැන්පත් වී සිටිනවා. 2026 අප්‍රේල් මාසයේ ග්‍රහලෝක රැජින එහෙම නැත්නම් ග්‍රහලෝක මවට අයිති වන මේ කටක ලග්න හිමි ඔබට එම අප්‍රේල් මාසයේ හෙවත් අලුත් අවුරුදු මාසය ඉතා සුබඵල දෙන මාසයක් බව මතක් කරන්න කැමතියි. ඒ වගේම ඔබ මෙතෙක් පීඩා විඳි ලග්න අෂ්ටම ඒ රාෂ්ටක තත්ත්වය පහව ගොස් ඇති නිසා ඔබට බලපා ඇති යම් ප්‍රශ්න ගැටලු වල අඩුවීමක් ඒ වගේම යම් සැනසිලිදායක තත්ත්වයක් උදා වෙන බවත් මතක් කළ යුතුයි. මෙහිදී ඔබ මතක තබා ගත යුතු ප්‍රධානම කාරණය තමයි ඔබගේ ලග්නාධිපති වන සඳු ග්‍රහතුමන් ඔබගේ ජන්ම කේන්ද්‍රයේ 9 වැන්නේ තැන්පත් වී සිටිනවා නම් ඔබගේ ජන්ම ඒ රාෂ්ටක අපලකාරී ස්වභාවය 2027 අප්‍රේල් මාසයේ මැද භාගයේ නැත්නම් 2027 වර්ෂයේ මැද භාගයේ දක්වා පවතින අතර ඔබගේ සඳු ග්‍රහතුමන් දෙවැන්නේ හෙවත් සිංහ රාශිය තුල තැන්පත් නැත්නම් ඔබටද ජන්ම අෂ්ටම ඒ රාෂ්ටක අපලකාරී තත්ත්වයක් පවතින නිසා එයද 2026 මැද භාගය දක්වා
ඇති වී ඉන්පසු පහව යන බවද ඉතා සතුටින් පෙන්වා දෙන්න කැමතියි. මෙම අපලකාරී නැත්නම් ඒ රාෂ්ට්‍රක අපල තත්ත්වය සඳහා ඔබ බිය යුතු නැහැ. මොකද මේ ඒ රාෂ්ට්‍රක අපලයෙන් මිදෙන ආකාරය ඒ සඳහා කළ යුතු වත්පිළිවෙත් ශාන්ති කර්ම ප්‍රතිකර්ම ඇතුළු කරුණු කාරණා 20ක් පිළිබඳ ඉතා ගැඹුරින් ඉතාම ඔබට පැහැදිලි වන ආකාරයෙන් මම වීඩියෝ එකක් කරලා තියෙනවා. මේ channel එකේ වීඩියෝ එක තියෙනවා. මම මේ වීඩියෝ එකට යටින් description එකේ ඒ රාෂ්ට්‍රක අපල සඳහා කළ යුතු වත්පිළිවෙත් සම්බන්ධ වීඩියෝ එකේ link එක සඳහන් කරන්න. ඔබගේ දැනුම වර්ධනය කරගන්න ඒ වීඩියෝ එකත් බලන්න කියලා මම ඉල්ලා සිටිනවා. හොඳයි අපි ඊළඟට බලමු කටකලග්න හිමියන්ගේ ඔබ බොහොම ආසාවෙන් අහන්න බලාගෙන සිටින 2026 අප්‍රේල් මාසයේ කටකලග්න හිමියන්ගේ ධන වාසනාව නැත්නම් ධනය මිල මුදල් ලැබීම කොහොමද කියලා. අප්‍රේල් මාසයේ ඔබගේ ධනස්ථානයේ අධිපති වන රවි ග්‍රහතුමන් ඔබගේ කේන්ද්‍රයේ 9 වෙනියේ සිට එනම් භාග්‍යස්ථානයේ සිට 10 වෙනි එවත් කර්මස්ථානයේ කරා ගමන් කර මේෂ රාශියේදී උච්ච වීම කටකලග්න හිමිය ඔබට පෙරපින් මතුවන ධන සම්පත් ලැබෙන ඒ වගේම ඔබගේ ස්ථාවර මූල්‍ය තත්ත්වයේ පැහැදිලි වර්ධනයක් ඇතිවන සුවිශේෂී තත්ත්වයක් ඇතිවන මාසයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ සහකරු හෝ සහකාරියගේ පාර්ශවය හරහා ඔබට මූල්‍යමය වාසි හිමිවීමද ඒ වගේම ඔබ බලාපොරොත්තු වෙන සිටි නව නිවාස බලාපොරොත්තු ඉටුවන ඒ වගේම මිල මුදල් ආදී ඔබට ලැබෙන ගේදොර ඊටකඩම් අලුතින් මිලදී ගැනීමට හැකිවන ඒ වගේම ගේදොර ඉඩකඩම් වල නව ප්‍රතිසංස්කරණය කටයුතු කර ගැනීමට හැකිවන ඒ සඳහා අවස්ථාවන් ලැබෙන මාසයක් විදිහට අප්‍රේල් මාසය පෙන්වා දෙන්න පුළුවන්. සමස්තයක් විදිහට ඔබට ආර්ථිකයමය අතින් ඔබව සංවර්ධනය වන ධන සම්පත් හා මිල මුදල් වල පැහැදිලි දියුණුවක් ලැබෙන මාසයක් විදිහට කටකලග්න හිමිය ඔබට අප්‍රේල් මාසයේ තවදුරටත් පෙන්වා දෙන්න පුළුවන්. ඔබගේ කේන්ද්‍රයේ දෙවැන්න හෙවත් සිංහ රාශියේ කේතු ග්‍රහතුමන් මූල ත්‍රිකෝණ බලයෙන් සිටින නිසා ඔබට ලැබෙන ධන සම්පත් ඔබ ඉතා කළමනාකරණයෙන් යුතුව නැත්නම් මූල්‍ය කළමනාකරණයකින් යුතුව කටයුතු කරන්න කියලා අනිවාර්යයෙන් මම මතක් කරන්න කැමතියි. ඊළඟට අපි බලමු කටකලග්න හිමිය ඔබගේ අප්‍රේල් මාසයේ රැකියාව ඒ වගේම ව්‍යාපාරයේ ආදායම් තත්ත්වය කොහොමද කියලා. මෙම මාසයේදී ඔබගේ කල්ගිය හා අතපසු රැකියා සිහින මල්පල ගැන්වෙන මාසයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. රාජ්‍යකාරක රවි ග්‍රහතුමන් 10 වෙනියේ උච්ච වීම ඔබට රාජ්‍ය අංශයේ රැකියාවක් බලාපොරොත්තු වෙන සිටියා නම් මේ වන විටත් ඔබට එම රජයේ රැකියාව ලැබීම පිළිබඳව බලාපොරොත්තු තබාගත හැකි ආකාරයේ පත්තින් ලියුම් ලැබීම ඒ වගේම ඔබව රජයේ යම් සම්මුඛ පරීක්ෂණයකට ලක් වී ඇතනම් ඒ සම්මුඛ පරීක්ෂණයේ සමත් වී ඇති බව දැනුම් දෙන ලිපි ලේඛන ඔබට දැනට ලැබී ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ රැකියාවේ උසස් වීම ස්ථාන මාරීම් සඳහා ඉල්ලුම් කළ සිටිනා නම් ඔබට ඒ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් මාසයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම උසස් තනතුරු නම්බුනාම නිසි පරිදි ලැබෙන රැකියාවේ පිළිගැනීම ආදී වැඩිවන රජයේ හෝ පෞද්ගලික අංශයේ සියලු රැකියාව සම්බන්ධ බලාපොරොත්තු හා අරමුණු ඉටුවන රැකියාව ආදායම් මාර්ගය ව්‍යාපාර තුළින් ඔබ දැන් සිටින තත්ත්වයට වඩා ඔබව ඉතා ඉහළ තත්ත්වයට පත්වන මාසයක් ලෙස අප්‍රේල් මාසය ඉතා සතුටින් පෙන්වා දෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු කටකලග්න හිමිය ඔබගේ අප්‍රේල් මාසයේ ඉගෙනීම අධ්‍යාපන කටයුතු කොහොමද කියලා. පොදුවේ සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක වන ඒ වගේම උසස් අධ්‍යාපනය සඳහා දොරටු විවෘත වන ප්‍රායෝගික දැනුම බුද්ධිය වර්ධනය වන ඒ වගේම ඔබ බලාපොරොත්තු වූ විදේශගත අධ්‍යාපනික කටයුතු සාර්ථක වන මාසයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන් ගුරු ග්‍රහතුමන් ඔබගේ කේන්ද්‍රයේ 12 වෙනි හරහා ගමන් කිරීම අධ්‍යාපනයේ සුබ වගේම බුධ ග්‍රහතුමන් අප්‍රේල් මාසයේ මැද භාගයේදී 9 වෙනි කරා ගමන් කිරීම අධ්‍යාපනයේ සම්බන්ධ සුබ ප්‍රතිඵල අත්වන දෙන කරුණක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම අප්‍රේල් මාසයේ මුල් අර්ධය තුල බුධ ග්‍රහතුමන් හා රාහු ග්‍රහතුමන් සංයෝග වී සිටීම ඔබව අධ්‍යාපන කටයුතු සම්බන්ධව කලබලකාරී තත්ත්වයන් ඇති කරන හදිසි ඉක්මන් තීරණ ගන්න තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ පිළිබඳව මන සිහිනුවණින් කටයුතු කරන්න කියලා මම මතක් කරනවා. ඊළඟට අපි බලමු කටකලග්න හිමිය ඔබගේ විදේශගත වීම හා විදේශීය රැකියා පිළිබඳව සැලකා බැලීමේදී පෙනී යන්නේ කටකලග්න හිමිය ඔබට අප්‍රේල් මාසයේදී විදේශගත වීම හා විදේශගත රැකියාව සඳහා ඉල්ලුම් කිරීම හා ඒ වගේම මේ සඳහා පිටත් වීම සාර්ථක වන මාසයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම යම් ප්‍රමාද වීමක් ඒ වගේම නීති ආරක්ෂාව සම්බන්ධව ඔබ වඩාත් අවධානය යොමු කරන්න සුදුසුයයි මම පෙන්වා දෙනවා. තවද ඔබගේ විදේශ කටයුතු සම්බන්ධ වීසා, පාස්පෝර්ට් ඒ වගේම නෛතික ලිපි ලේඛන සම්බන්ධවද වැඩි අවධානයක් යොමු කරනවා වඩා සුදුසුයයි පෙන්වා දෙනවා. ඊළඟට අපි බලමු කටකලග්න හිමිය ඔබගේ ප්‍රේම සම්බන්ධතා, විවාහය, දරුඵල සම්බන්ධව කොහොමද කියලා.
අප්‍රේල් මාසයේදී මැද භාගයෙන් පසුව ඔබගේ නව ප්‍රේම සම්බන්ධතා ඇතිවන ඒ වගේම නව මංගල යෝජනා සඳහා යෝජනා ඉදිරිපත් වන මාසයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබගේ හත්වැන්න නැත්තම් ශනි ග්‍රහතුමන් නවවැන්න තුල තැන්පත් වීමත් ඒ වගේම විවාහක ස්ථාන අධිපති සෙනසුරු ග්‍රහතුමන්ගේ මේ භාග්‍යස්ථානගත වීම ඔබට විවාහය සඳහා නව දොරටු විවෘත වන මාසයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම විවාහ කාරක සිකුරු ග්‍රහතුමන් අප්‍රේල් 19 වෙනිදායින් පසුව සක්ෂේත්‍ර බලයෙන් ඔබගේ කේන්ද්‍රයේ 11 වැන්න තුල ගමන් කිරීම විවාහ අපේක්ෂාවන් මුදුන්පත් වන කාලවකවානුවක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. නමුත් ඔබගේ උපත්ති කේන්ද්‍රයේ ග්‍රහ බල තත්වයන් අනුව දෙවන දසාගත වන දසානුව නැත්නම් පවතින ගෝචරය අනුව මෙම කියන කරුණු කාරණා වෙනස් වෙන්න පුළුවන්. මෙහිදී මතක් කළ යුතු සුවිශේෂීම දෙයක් තමයි ඔබ විවාහ අපේක්ෂාවෙන් සිටින කෙනෙකු නම් ඔබගේ ජන්මපත්‍රය හා ඔබගේ පොරොන්දම් පරීක්ෂාව වෘත්තීය ජ්‍යොතිෂවිද්‍යාව පරීක්ෂා කරගන්නා මෙන් මම මතක් කරන්න කැමතියි. ඒ වගේම හදිසි ඉක්මන් තීරණ මත විවාහ කටයුතු සිදු නොකර මුදින් සොයා බලා එම කටයුතු කාරණා සිදු කරගන්න කියලාත් මම ඉල්ලා සිටිනවා. මීළඟට අපි බලමු 2026 අප්‍රේල් මාසයේ කටක ලග්න හිමි ඔබගේ අසනීප රෝගාබාධ කොහොමද කියලා. විශේෂයෙන්ම තුනටිය කොන්දාශ්‍රිතව වැනි එවැනි ස්ථානවල රෝග උස්සන්න වීම, ඒ වගේම පාදවල කැපීම්, තුවාල වීම වැනි අනතුරු සිදු වෙන්න පුළුවන්. නිසා මේ අප්‍රේල් මාසයේ එහෙම නැත්නම් මේ උස්සම සමයේ වාහනවල ගමන් බිමන් යාමේදී බොහෝ ප්‍රවේශම් වෙන්න කියලා මතක් කරනවා. ඒ වගේම ශරීරය තුළ උෂ්ණ රෝග, දැවිලි රෝගද උස්සම් වෙන්න පුළුවන්. තවදුරටත් ඔබ හෘද රෝගයකින් එහෙම නැත්නම් රුධිර පීඩන තත්ත්වයකින් පීඩා විඳින අයෙක් නම් ඒ සඳහා බෙහෙත් ඖෂධ ආදී ලබා ගන්න අයෙක් නම් එම රෝගාබාධ වල යම් තරමක උස්සන්න වීමක් ඇති වෙන්න පුළුවන්. ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න කියලා මතක් කරනවා. අවසාන වශයෙන් අප්‍රේල් මාසයේදී කටක ලග්න හිමි ඔබගේ සියලු කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවන අපල උපරිමතාවය මගහරවා ගැනීම සඳහා කළ යුතු වත් පිළිවෙත් ප්‍රතිකර්ම කිහිපයක් පෙන්වා දෙන්න කැමතියි. ඔබට පුළුවන් නම් සඳුදා බ්‍රහස්පතින්දා දිනවල උදේ 6ත් අතර, ඒ කියන්නේ උදෑසන උදේ 6ත් උදේ 7ත් අතර මේ පැයක කාල සීමාව තුළ සුවඳැල් හාලෙන් සකස් කරන ලද කිරි ආහාර පූජාවක් බෝධීන් වහන්සේට හෝ රුවන්වැලි මහා සෑය වැනි චෛත්‍ය රාජන් වහන්සේ කෙනෙක් අසල එම පූජාවන් සිදු කර බෝධි පූජාවක් කර ඔබගේ ඉෂ්ට දෙවියන්ට පින්පෙත් අනුමෝදන් කිරීම, ඒ වගේම පත්තිනි මෑණියන් සුමන සමන් දෙවියන් හට ඔබ රැස් කරගත්තා වූ සියලු කුසල ශක්තියන් අනුමෝදන් කිරීම, ඒ වගේම විෂ්ණු කතරගම ශිව පත්තිනි ආදී දැරිමුණ්ඩ දෙවියන් ආදී ගණ දෙවියන් ආදී සියලු දෙවි දේවතාවුන් දේව සමූහය සඳහාම පින්පෙත් අනුමෝදන් කරන්නත් කියලා මතක් කරනවා. ඒ වගේම ඔබට හැකිනම් රෝගී භික්ෂුන් වහන්සේලා අප උපස්ථාන කිරීම, ඒ වගේම එම භික්ෂුන් වහන්සේලා උදෙසා බෙහෙත් ඖෂධ ආදී ලබා දීම, ඔබ උදේ හවස බුදුන් අදින කෙනෙක් නම් එහෙම නැත්නම් ඔබට පුළුවන් වෙලාවට ඡන්ද පිරිත, සූර්ය පිරිත, කර්ණීය මෙත්ත සූත්‍රයේ හැකියාවෙන් සජ්ජායනා කරන්න සිහි කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඔබට මෙම 2026 අප්‍රේල් මාසයේ කටක ලග්න හිමි ඔබට සුවිශේෂී ඵල ප්‍රයෝජන අත්කර දෙන නැත්නම් ලාභ ප්‍රයෝජන අත්කර දෙන වාසනාවන්ත අංකය ලෙස අංක 2, ඒ වගේම අංක 1, අංක 9 පෙන්වා දෙන්න පුළුවන්. සුබ දින ලෙස සඳුදා දින, බ්‍රහස්පතින්දා දින පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම සුබ හෝරා විදියට සඳුදා දින සඳු හෝරාවල්, බ්‍රහස්පතින්දා දින බ්‍රහස්පති හෝරාවත් පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාවෙන් මේ දවස් උපරිමයෙන් ප්‍රයෝජන ගන්න කියලා මතක් කරනවා. මේ දවස්වලම ඔබගේ යම් අලුතෙන් දෙයක් ආරම්භ කරන්න සිටිනවා නම්, නව ව්‍යාපාරයක් ආරම්භ කරන්න සිටිනවා නම්, ඒ වගේම ඔබගේ නිවස සම්බන්ධ පිළිසංස්කරණය කරන කටයුතු කරගන්න ඉන්නවා නම්, අලුතෙන් වාහනයක් ගන්නවා ඉන්නවා නම් මේ දිනවලදී කරන්න පුළුවන් නම් ඔබට සුවිශේෂී ප්‍රතිඵල අත් කරගන්න පුළුවන්. ඒ වගේම ඔබට ආවේනික වූ ඔබට ජයග්‍රහණය අත්කර දෙන්න වර්ණයේ විදිහට සුදු පාට, ක්‍රීම් පාට, ඒ වගේම රත්තරන් පාට පෙන්වා දෙන්න පුළුවන්. මේ වීඩියෝ එක අවසානයේ දක්වා රැඳී සිටි ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි. ඔබට දැන ගැනීමට අවශ්‍ය ජ්‍යොතිෂයමය කරුණක් තියෙනවා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකකින් අහන්න. අනිවාර්යෙන් ඔබට පිළිතුරු ලබා දෙනවා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, නොදන්න කෙනෙකුටත් දැනගන්න ෂෙයා කරන්න. ඒ වගේම අපි අලුතෙන් අපගේ YouTube channel එකට අප්ලෝඩ් කරන අලුත් වීඩියෝ පිළිබඳව දැන ගැනීම සඳහා අපගේ channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. එහෙනම් ඔබගේ සියලු කටයුතු කාර්යයන් සඵල වෙන සුබම සුබ දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. සුබ දවසක් වේවා.